එහෙනම් සියලු දෙනාටම සුබ මධ්‍යහ්නයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ වැඩසටහනට පැමිණලා සිටින ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පටන් ගන්නවා. ඉතින් කුෂිකර්ම දෙපාර්තමේන්තුව විදියට හැමදාමත් වගේ අපි ඔබ නගා සිටින වැඩසටහන් සහ ඔබට කාලීන වශයෙන් අවශ්‍යතාවයක් තියෙන වැඩසටහන් තමයි අපි කරන්නේ. ඉතින් අද දවසෙත් මම කරන්න හිතුවා මේ එන සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කරලා අද කරන්න බලාපොරොත්තු වෙනවා මම දැන් සිංහල අලුත් අවුරුද්දට නැතුවම බැරි ආහාරය තමයි කේක්. කේක් කිව්වම හැමෝම ළමා මහලු වැඩිහිටි සියලු දෙනාම ආසයි කේක් එකක් කන්න. ඉතින් අද දවසේ මම හිතුවා චොක්ලට් කේක් එකක්. ඉතා රසවත් විදිහට සහ ඉතා නිවැරදි විදිහට චොක්ලට් කේක් එකක් කොහොමද කරන්නේ කියන එක කියලා දෙන්න ඕන කියලා හිතුවා. ඉතින් එහෙනම් අපි බලමු චොක්ලට් කේක් එකක් හදනකොට අපිට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය මොනවද කියලා. මේ අපිට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය තමයි බිත්තර ග්‍රෑම් 300ක් ඕනේ අපිට. චොක්ලට් කේක් එක හදන්න බිත්තර ග්‍රෑම් 300යි, කේක් පිටි ග්‍රෑම් 200යි, චොකලට් පවුඩර් ග්‍රෑම් 50යි, මාගරින් ග්‍රෑම් 250යි, දුඹුරු සීනි ග්‍රෑම් 250යි, බේකින් පවුඩර් අපිට ඕන වෙනවා තේ හැඳි 2ක්, ඒ වගේම බේකින් සෝඩා ඕන වෙනවා තේ හැඳි කාලක්, ඊට අමතරව අපිට ඕන වෙනවා මේකට වැනිලා තේ හැඳි 2ක්, තව ඕන වෙනවා අපි කිරි මේස හැඳි 2ක්, තව අපි මේක තව ටිකක් රසවත් කරගන්න Nescafe ග්‍රෑම් 20ක් එකතු කරනවා මේ සඳහා. පැහැදිලිද අවශ්‍ය අමුද්‍රව්‍ය? මම නැවතත් මතක් කරනම් අවශ්‍ය අමුද්‍රව්‍ය බිත්තර ග්‍රෑම් 300යි, දුඹුරු සීනි ග්‍රෑම් 250යි, කේක් පිටි ග්‍රෑම් 200යි, චොකලට් පවුඩර් ග්‍රෑම් 50යි, බේකින් පවුඩර් තේ හැඳි 2යි, බේකින් සෝඩා තේ හැඳි කාලයි, වැනිලා තේ හැඳි 2යි, කිරි මේස හැඳි 2යි, Nescafe අපි රසය වැඩි කරන්න දානවා Nescafe ග්‍රෑම් 20ක් විතර දානවා මේ සඳහා. මේ ටික තමයි අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය වෙන්නේ. අපි සාමාන්‍යයෙන් කේක් එකක් හදනකොට මේ අමුද්‍රව්‍ය ගැන කතා කරද්දී අපි මාගරින් ගත්තොත් කාමර උෂ්ණත්වයේ තියලා ගන්න ඕනේ. දුඹුරු සීනි සම්මා අපි මේ චොකලට් කේක් එකට පාවිච්චි කරන්නේ. සීනිත් අපි කැට ලොකු ඒවා ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඇඹරුම් යන්ත්‍රයකින් අඹරලා අපි කැට පොඩි කරලා ගන්න ඕනේ. එහෙම ගත්තාම අපිට ඉක්මනින්ම ලේසි හදාගන්න. ඊට පස්සේ කේක් පිටි. අපි මේ සඳහා කේක් පිටි තමයි පාවිච්චි කරන්නේ. කේක් පිටි ගන්නකොට අපිට තිරිඟු පිටිත් ගන්න පුළුවන් පැකට් කරපු ඒවා. කඩේ නිකන් කිරලා දෙන ඒවා හුලං වැදිච්ච ඒවා ගන්න එපා කේක් හදන්න. එතකොට අපේ කේක් එකේ ගුණාත්මය හරියට එන්නේ නැහැ. එහෙනම් කේක් පිටි පාවිච්චි කරන්න. ඊට අමතරව බිත්තර ගන්නකොට මේකට බිත්තර ග්‍රෑම් 300ක් ගන්නවා කීවා. බිත්තරත් ගන්නකොට කටුව අයින් කරලා තමයි අපි කිරාගන්නේ. එහෙම කිරලා තමයි ග්‍රෑම් 300 ගන්න. මේකේ සුදු මඳේ කහ මඳේ අපි වෙන් කර ගන්නවා. කහ මඳේට ප්‍රශ්නයක් නැහැ. සුදු මඳේට අනිවාර්යයෙන්ම වතුරවත් කහ මඳේ පොඩ්ඩක්වත් මේකට මිශ්‍ර වෙන්න බෑ. දෙක වෙන් කරලා තමයි අපි ගන්න ඕනේ. එතකොට සුදු මඳේට මේ වතුරවත් කහ මඳේ පොඩ්ඩක්වත් මිශ්‍ර නොවන විදිහට අපි මේක ගන්න ඕනේ. ඊට අමතරව අපි මේකට බේකින් පවුඩර් පාවිච්චි කරනවා. බේකින් පවුඩරුත් අපි හුලන් නොවැදුණු බේකින් පවුඩර් ගන්න ඕනේ. අපි කවදාවත් මේවා ෆ්‍රිජ් වල තියලා ගන්නෙ නැහැ. හොඳ උසස් තත්ත්වයේ බේකින් පවුඩර් පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ අපි වැනිලා පාවිච්චි කරනවා. වැනිලාත් හොඳ උසස් තත්ත්වයේ වැනිලා පාවිච්චි කරන්න ඕනේ. ඒවත් ෆ්‍රිජ් එකේ තියලා අපි පාවිච්චි කරන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ කිරි වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරන්න පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් ගන්නකොට ඒකත් කාමර උෂ්ණත්වයේ තියලා ගන්න ඕනේ. ෆ්‍රිජ් වල තියලා ගන්නෙ නැහැ. ඊට අමතරව අපිට කිරි පිටිත් පාවිච්චි කරන්න පුළුවන්. කිරි පිටි ගන්නකොට ඕගොල්ලෝ මතක තියාගන්න අපි කිරි පිටි මේස හැඳි 2කට වතුර මේස හැඳි 1මාරක් දාලා දිය කරලා හදාගන්න එක ගන්න පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් දාන එක වඩා හොඳයි. ටික දවසක් කල් තියා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව අපි මේකේ තව ටිකක් රසය වැඩි කරන්න චොකලට් කේක් එකේ අපි මේ Nescafe ග්‍රෑම් 20ක් විතර උණු වතුර දිය කරලා නිවලා ගන්නවා. වතුර පොඩ්ඩක දිය කරලා නිවලා ගන්නවා. මේ ටික තමයි අපිට අමුද්‍රව්‍ය විදිහට
පාවිච්චි කරන්න තියෙන්නේ. එහෙනම් අපි ඉස්සරෝම කරන්නේ දැන් අපි මේ කේක් තැටිය ගැන කතා කරොත් අපි මේ විදිහට කොටු තැටියක් ගත්තොත් මේකේ විස්කම්බය අඟල් 8මාර විස්කම්බයට ගන්න. රවුන්ඩ් තැටියක් ගන්නවා නම් අපි අඟල් 9 විස්කම්බයට ගන්න. ඉස්සරෝම කරන්නේ අපි කේක් තැටිය සූදානම් කර ගැනීම. කේක් තැටිය සූදානම් කර ගන්නකොට අපි මේ විදිහට මේක තියලා කපලා මේ කේක් කොලේ තියලා යටින් මේක කපා ගන්නවා ගානට. ඊට පස්සේ වටේටත් අපි මේ විදිහට පටි ටිකක් කපා ගන්න අලවන්න. රවුම් කේක් තැටියක් පාවිච්චි කරනවා ඔයගොල්ලෝ රවුම කපා ගන්නකොට එක දිගටම රවුම ගන්න එපා. තැන් දෙක තුනකින් කපලා ගන්න. එතකොට තමයි නිවැරදි වෙන්නේ. අපි දැන් ඉස්සරෝම මේ කේක් තැටියේ මේ විදිහට බටර් ටිකක් මේ මාගරින් ටිකක් ගා ගන්නවා. මේක මේ කේක් තැටියට අලවා ගන්න පහසු වෙන්න. මේ විදිහට ඉරි එන්නේ නැති වෙන්න අපි මේකේ බටර් ගාපු කේක් තැටිය මේක අලවා ගන්නවා. අපි මේ විදිහට කේක් තැටිය ඉස්සරෝම හදා ගන්නවා. කේක් තැටිය හදාගෙන ඉවර වෙලා අපි ඊළඟට කරන කාර්යය තමයි කේක් පිටි ටික. අපි කේක් පිටි ගන්නවා කිව්වා. කේක් පිටි ග්‍රෑම් 200ක් ගන්නවා. කේක් පිටි ග්‍රෑම් 200ට මේ කොකෝ පවුඩර් ග්‍රෑම් 50 එකතු කර ගන්නවා. එකතු කරගෙන ඉවරලා අපි මේකට බේකින් පවුඩර් තේ හැඳි දෙක එකතු කර ගන්න. බේකින් පවුඩර් ගන්නකොටත් හොඳට මේ අපි මේ ඩප්පිය හොඳට හොල්ලලා තමයි ගන්න ඕනේ. ඊට අමතරව අපි කොහොම මේකට අපි බේකින් සෝඩා හැඳි කාලක් දානවා කියවනේ. එහෙනම් බේකින් සෝඩාත් අපි ඔන්න කාලක් මේකට එකතු කර ගන්නවා. ඒකලා අපි මේක හොඳට 3 පාරක් හලනවා. පුළුවන් නම් 5 පාරක් හලා ගන්න පුළුවන් නම් හොඳයි. අපි නමුත් මේක 3 පාරක් හොඳට හලලා ගමු. දැන් අපි මේ මාගරින් ටික දාලා ඒකට මේ දුඹුරු සීනි ටික එකතු කරලා මේක විනාඩි 5-6ක් මේ බීට් කරගන්නවා. දැන් අපි මේ විදිහට මේ මාගරින් ටිකට සීනි ටික එකතු කරලා ඉස්සරෝම මේ 1 2 3 කියන වේගයෙන් මේක බීට් කරගන්නවා. විනාඩි 5ක් 6ක් විතර අපි මේක හොඳට බීට් කරනවා. මේක බීට් කරනකොට හොඳට මතක තියාගන්න එකම පැත්තට තමයි අපි කරන්නේ. අපි විනාඩියක් විතර බීට් කරලා ඉවර වෙලා මේක ආයෙ එකතු කරලා බීට් කරනවා. මේක ක්‍රීම් එකක් වගේ වෙනකම් බීට් කරන්න ඕනේ. දැන් මේක අපි ක්‍රීම් වෙනකම් මෙහෙම එකතු කරගත්ත එකට මේ බීට් කරගත්ත එකට අපි දැන් මේ බිත්තර කහ මද ටික එකින් එක එකතු කර බීට් කරනවා. එක එක මෙහෙම එකතු කරනවා බීට් කරනවා. අපි තාම වැනිලා හැම දැම්මේ නෑ. වැනිලා දාන්නේ මේ කහ මද ටික ඔක්කොම එකතු කරලා අවසානයේ වැනිලා එක තේ හැන්දක් දා ගන්නවා. අපි දැන් කහ මද ටික ඔක්කොම එකතු කරා. දැන් වැනිලා තේ හැන්දක් මේ අවස්ථාවේදී අවසාන වශයෙන් එකතු කර ගන්නවා. කහ මද ටික එකතු කරාට පස්සේ ඔයාලට වැනිලා මේ දියර වෙනුවට වැනිලා කුඩුත් පාවිච්චි කරන්න දෙනවා. කුඩුත් පාවිච්චි කරන්න පුළුවන් දියර වෙනුවට. දැන් අපි මේ විදිහට බිත්තර ටික එකතු කරාට පස්සේ අපි මේ හලාගත්ත 3 පාරක් හලාගත්ත කේක් පිටි, කොකෝ පවුඩර්, බේකින් පවුඩර්, බේකින් සෝඩා මේ ටිකම දැන් 3 පාරක් හලලා තියෙන්නේ. මේක 3 පාරකට මේකට එකතු කරගන්නවා. ඒ 3 පාරකට එකතු කරගන්නකොට අපි මේකට ෆ්‍රෙෂ් මිල්ක් දෙපාරට එකතු කරනවා. ෆ්‍රෙෂ් මිල්ක් සහ අපි මේකට කීවා දානවා කියලා තව මොනවද නෙස්කැෆේ ටිකක් දානවා කියවනේ. ඒ ටිකත් එකතු කරනවා. අපි මේ ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි එකක් මේ අවස්ථාවේදී එකතු කරගන්නවා. මේස හැඳි එකක් එකතු කරා මම ඒත් එක්කම අර මේ නෙස්කැෆේ ග්‍රෑම් 20ක් අපි වතුරේ දිය කරලා ගත්ත මේ එතනක් තියෙන ප්‍රමාණයක් ඒ ටිකත් උන් එකතු කරා. දැන් අපි මේ පිටි මිශ්‍රණේ දාන අතරේ අවන් එක විනාඩි 10ක් මේ
රත් වෙන්න තියන්න ඕනේ. ඒ වෙලාව දැන් අපි විනාඩි 45 මේක ගන්නවා නම් විනාඩි 55ට හදලා තියන්න ඕනේ. කේක අවන් වල උෂ්ණත්වය වෙනස් වෙනවා ගොඩක් වෙලාවට. ඔන්න මම දෙවෙනි පිටි කොටස එකතු කරා. මම දැන් ඔන්න ඉතුරු ෆ්‍රෙෂ් මිල්ක් මේ සැන්ද එකතු කරා. දැන් ඒකල අපේ අවසාන පිටි ටික එකතු කරනවා. තුන් පාරට පිටි එකතු කරන්නේ මේ අවසාන ටික එකතු කරා. දැන් අපිට මේ විදිහට පිටි ටික කොටස් තුනකට මිශ්‍ර කරා කොටස් දෙකකට මිශ්‍ර කරා මේ කිරි ටික ඊට පස්සේ අපි දැන් මේ මිශ්‍ර කරලා ඉවර වෙලා මේක පැත්තකින් තියලා සුදු මද ටික දැන් බීට් කරගන්නවා ඉක්මනින්ම කරගන්න ඕනේ. අපිට තව වැනිලා තේ හැන්දක් තියෙනවනේ. අපි මේ වැනිලා තේ හැන්දේ මේකට දැන් භාගයක් දාගන්නවා. වැනිලා තේ හැන්දි භාගයක් දානවා මේකට. මේ සුදු මඳයකට. මෙහෙම දාලා ඉවර වෙලා තව භාගයක් අපිට ඉතුරු වෙන්නේ දායි. ඒ භාගේ දැන් අපි මේක එකම පැත්තට මෙහෙම බීට් කරනවා. ඉස්සරෝම වේගයේ 1 2 බීට් කරලා මේක පෙන එන අවස්ථාව වෙනකොට වේගය වැඩි කරනවා. ඊට පස්සේ මේක පෙන එනකොට වේගය වැඩි කරලා අපි බීට් කරනවා. අවසානයේ මේක රැලි වෙනවා. රැලි එනකොට වේගය උපරිම කරලා බීට් කරනවා. දැන් අපිට මේකට වතුර හරි කහමඳේ හරි මිශ්‍ර වෙලා තිබ්බනම් මේක බීට් කරන්න බෑ පෙන එනවා විතරයි. මේක හැදිලා එන්නේ නැහැ හොඳට. අපි මේ සුදු මද ටික ටක් ගාලා මේ බීට් කරගන්න ඕන නැත්නම් කාලේ ගියොත් එහෙම අපිට කරගන්න බෑ. දැන් මේ ඇති. මේ මෙහෙම ගන්නකොට හොටේ වගේ එන්න ඕනේ මෙහෙම හොට. වැටෙන්නේ නැති වෙන්න මේක බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ අපේ මේ අර කේක් මිශ්‍රණය අරගෙන කේක් මිශ්‍රණයට අපි මේක 3 පාරට එකතු කරගන්නවා. මේ විදිහට 3 පාරට එකතු කරනවා. අපි පළවෙනි කොටස එකතු කරා දැන් දෙවෙනි කොටස එකතු කරගන්න මේ විදිහට. දැන් අපි මෙහෙම බැටර් එක හදාන ඉවර වෙලා ඊට පස්සේ අපේ තව වැනිලා තියෙනවා තේ හැඳි භාගයක් නේ. අපි තේ හැඳි භාගය අන්තිමට එකතු කරනවා. ඒකල අපි දැන් මේක හොඳට මිශ්‍ර කරා අපි කහ මද ටිකයි අවසාන වැනිලා ටිකයි ඊට පස්සේ අපි මේ මිශ්‍රණය අපි හදාගත්ත මුලින්ම හදාගත්ත කේක් පැටියට දාගන්නවා. අපි දැන් මේ විදිහට දාලා ඉවරලා මේක දානවා මේ oven එකට සෙල්සියස් අංශක 180 අපේ oven එක කියන්නේ විනාඩි 45ක් මේක දාලා තියෙනවා. ඕන් අපි මේ චොක්ලට් කේක් එකත් හැදුවා. දැන් මේ ගත්ත ගමන්ම දනවා අපි මේකත් මේ අපේ කූලින් රැක් එකට දාගමු. දැන් අපි කොලේ හොඳට මේ දාපු නිසා පහසුවෙන් මේක ගලව ගන්න පුළුවන්. දැන් ඔබට පේනවා මේ තාමත්ම ලස්සන විදිහට මේක කේක් එක ඇවිල්ලා තියෙනවා. හරිම මෘදු ගතියක් තියෙනවා.
මේ දැන් අපි මේ සාමාන්‍යයෙන් ඔය කඩවල් වලින් ගන්න කේක් වගේ නෙවෙයි අපි ගෙදර හදපුවාම හොඳ මුදු ගැටියට හදා ගන්න පුළුවන්. රසවත් භාවයත් ඒ විදිහටම තියෙනවා. අපි පොඩි කෑල්ලක් කාලා බලමු. දැන් මේක කඩලා කැඩුවාමත් හොඳටම මේ මුදු ගැටියට තියෙනවා. රසෙත් හොඳටම හොඳයි. හොඳටම රසවත්. හරිම රසවත් විදිහට තියෙනවා. ඉතින් ඔබත් නිවසේදී මේ මම කියලා දුන්න විදිහටම හදන්න. මේකේ ක්‍රම වෙනස් කරන්න යන්න එපා. මොකද මේ විදිහටම හැදුවොත් තමයි මේ විදිහට මුදු ගැටියට අපිට කේක් එක හදා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අද දවසේ ඔන්න අපි චොකලට් කේක් එකක් හදන විදිහත් ඔබට කියලා දුන්නා. මේ අවුරුදු සමයට ඔබේ නිවසේ චොකලට් කේක් එකක් කඩෙන් ගන්න නැතුව හදලා ඔබේ නිවසියන්ට දෙන්න සහ මේක ස්වයං රැකියාවක් විදිහටත් කරන්න කියන එක ආදරෙන් මතක් කරමින් මගේ දුරකථන අංකය මතක් කරනම් 074 023 788 6 සහ 071 650 788 6 කින් 071 අංකෙන් මම WhatsApp ඉන්නවා. ඔබට මට WhatsApp එකට කෙටි පණිවිඩයක් දුන්නාම මම අනිවාර්යෙන්ම ඔබට ඒකේ පිළිතුරක් ලබා දෙනවාමයි. ඒ නිසා ඔබට මොනවා හරි විසඳා ගන්න බැරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියන එක මතක් කරමින් මේ උදාවන සිංහල අලුත් අවුරුද්ද ඔබට සුබ අලුත් අවුරුද්දක් වගේම ඔබ හොඳම ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න අවුරුද්දක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ වැඩසටහන මෙතනින් නිමා කරනවා. ඔබ සියලු දෙනාටම ජය ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.